හායි යාළුවනේ. අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවා මෙන්න මේ ඩිවයිස් එක. මේ ඩිවයිස් එක ඔයගොල්ලෝ හොඳට අහලා පුරුදු ඩිවයිස් එකක්. මේකට කියන්නේ අපි GPS යුනිට් එකක් කියලා. මේ මගේ අතේ අද තියෙන්නේ Teltonika කියන බ්‍රෑන්ඩ් එකේ FMB 120 කියන මොඩල් එකේ GPS යුනිට් එක. අපිට මේ GPS යුනිට් එක ඉතාමත් ඇකියුරේට් විදියට ඔයගොල්ලෝගේ හයි කරන අදාළ ඩිවයිස් අදාළ උපාංගයක ඉවත් වඩා නිවැරදි. ඒ කියන්නේ අපිට පවර් සප්ලයි එකක් දෙන්න පුළුවන් ඕනම තැනකට මේ වගේ ඩිවයිස් එකක් සල් කරගන්න පුළුවන් ඉතාම ලේසියි. ඒ වගේම මේකෙදි මම අද ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ මේකේ ඇතුළ. මේ තියෙන මේකේ සර්කිට් බෝඩ් එක. මේකෙදි අපිට SIM එකක් ඉන්සර්ට් කරගන්න පෝට් එකක් තියලා තියෙනවා. ඒ වගේම මෙතන ඉන්ඩිකේටර්ස් දෙකක් තියෙනවා. තවත් විශේෂම උපාංගයක් වන්නේ බැටරි එක තියෙනවා. මේකේ පවර් බෑකප් එකක් තියාගන්න. මේ වගේ ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා. ඒ වගේම මෙතන පෝට් එකක් දීලා තියෙනවා මයික්‍රෝ ටයිප් USB පෝට් එක. අපිට ෆර්ම්වෙයාර් අප්ඩේට් කරගන්න ඒ වගේ වැඩවලට මේ පෝට් එක අපිට යූස් කරන්න පුළුවන්. මේ GPS එකේ තියෙන විශේෂාංගය කියනවා නම් Teltonika බ්‍රෑන්ඩ් එකේ මේ GPS එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වාහනයකට හයි කරොත් වාහනේ තියෙන ෆුවල් ලෙවල් එක. ඒ කියන්නේ ඉන්ධන කොච්චර ප්‍රමාණයක් වාහනේ ඉතුරු වෙලා තියෙනවද කියලා වුණත් බලා ගන්න පුළුවන් මේ වගේ ඩිවයිස් එකක් ඕගොල්ලෝගේ වාහනයටත් සවි කරගත්තා. අතරම ගත්තම මේ ඩිවයිස් එක මහනුවර නගරේ බස් රථවලටත් දැනට සවි කරලා තියෙන මේ ඩිවයිස් එක. මෙතන තියෙනවා පෝට් එක. මේ පෝට් එකට තමයි කනෙක්ෂන් එක දෙන්න තියෙන්නේ. මෙතන පවර් ලයින් එක සහ ග්‍රවුන්ඩ් එක. ඒ වගේම ඉග්නිෂන් එකට යන වෙනම වයර් එකක් තියෙනවා. ඒ කියන්නේ වාහනේ එන්ජින් එක යතුර ඔෆ් කරලා තියෙද්දි වෙනම සිග්නල් එකක් එනවා. වාහනේ කී එක ඔන් කරාට පස්සේ වෙනම සිග්නල් එකක් එනවා. වාහනේ මූව් වෙද්දි කාලෙන් කාලට ෆර්ම්වෙයාර් අප්ඩේට් වෙනවා. ඒ ෆර්ම්වෙයාර් අප්ඩේට් එක නිවැරදිව කරගෙන ඔයගොල්ලෝගේ SIM කනෙක්ෂන් එක නිවැරදිව තියාගත්තා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි මේ මොයිස්චර් එකෙන් ආරක්ෂා කරගන්න. ඔයගොල්ලෝගේ වාහනේ සර්විස් කරද්දී ඒ වගේ වෙලාවට වතුර යන්නේ නැති වෙන්න මේ ඩිවයිස් එක ආරක්ෂා කරගත්තොත් අවුරුදු 5ක් 6ක් වුණත් ඊටම කාර්යක්ෂමව මේ ඩිවයිස් එක අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ කනෙක්ටර් එක හරහා තමයි අපිට පාසුවෙන්ම මේකට පවර් සප්ලයි එක සහ අදාළ සිග්නල් ලබා ගන්න ඩිවයිස් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේ වගේ කනෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ සාමාන්‍ය බ්ලැක් කලර් වයර් එක එනවා. ඒක ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරන් තියෙන්නේ. අපි කොමන්ලි කියනවා නම් නියුට්‍රල් එක. ඊට පස්සේ රෙඩ් කලර් එක තමයි පවර් සප්ලයි එක දෙන්න තියෙන්නේ. ඊළඟට yellow කලර් එක අපිට ඉග්නිෂන් වලට දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන අපේ කලර්ස් ගොඩකින් වයර්ස් ඇවිල්ලා තියෙනවා. මේ එක වයර්ස් වලට අනුව මේකේ වෙන වෙනම ෆන්ක්ෂන් තියෙනවා. කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලොන්ට ෆුවල් කොච්චර තියෙනවද ඒ වගේ ගොඩක් ඩීටේල්ස් මේ GPS එක හරහා ගන්න පුළුවන්. මේක තමයි වයර් එක මේ වගේ පෝට් එකක් කරලා තමයි ඒක පහසුවෙන් කනෙක්ට් කරගන්න තියෙන්නේ.